next gen YouTube channel. අද මම කතා කරන්න යන්නේ ගොඩක් අය ප්‍රශ්නයක් කරලා තියෙන WhatsApp එකේ අලුත් අප්ඩේට් එකකින් පස්සේ ප්‍රොෆයිල් පික්චර් ස්ක්‍රීන්ෂොට් ගන්න වැඩේට සොලියුෂන් එක. මොකද මම පෙන්නන්න WhatsApp එකට ගියාට පස්සේ මේ විදිහට ප්‍රොෆයිල් එකේ DP එක සිලෙක්ට් කරලා පස්සේ මම දැන් ඔය රෙකෝඩර් එකක් දාගෙන යන්නේ ඒත් එකට පෙන්නන්නෙත් නෑ ප්‍රොෆයිල් පික්චර් එක. ඔය විදිහට තමයි පෙන්නන්නේ ප්‍රොෆයිල් පික්චර් එක පෙන්න දැන් මම දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. පේන වොයිස් රෙකෝඩර් එක දාලා තින්නේ වොයිස් රෙකෝඩර් වීඩියෝ රෙකෝඩර් එක. දැන් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. ස්ක්‍රීන්ෂොට් එක බ්ලැක් ස්ක්‍රීන් දාලා තියෙන්නේ. ඕන බලා ගන්න පුළුවන්. ඒකට තියෙන විශේෂම දැන් ඔයගොල්ලෝ යන්න Chrome browser එකට කියලා සර්ච් කරන WhatsApp web කියලා. WhatsApp web කියලා සර්ච් කරාම මේ වගේ output එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒසෝලන් ඒකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට ඉන්න QR ස්කෑනර් කරලා ගන්න පුළුවන් වන්න WhatsApp web එක. මේකට setup කරන්න මම වෙලාවේ QR ස්කෑන් කරන්න යන්නේ. මෙතන තියෙනවා add your phone number කියලා. මම ඉතින් තමයි මේ වෙලාවේ connect කරන්නේ. ඔයගොල්ලෝ phone number එක දෙන්න තියෙන්නේ. phone number කියලා ඔයගොල්ලෝ WhatsApp එකේ එන code එක. code එක තමයි මෙතන type මේ code එක තමයි type කරන්න තියෙන්නේ. මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ link your device කියලා මෙතන තියෙන එක ක්ලික් කරලා පස්සේ අතන තියෙන code එක තමයි මෙතන ගන්න type කරන්න තියෙන්නේ. ඔය විදිහට code එක මෙතන type කරන්න තියෙන්නේ. වීඩියෝ රෙකෝඩර් එකේ WhatsApp එකට ගියාම black screen එක ඕන බලා ගන්න ඕන. මේ විදිහට මේ code එක අතන type කරන්න තියෙන්නේ. මම ලේසි වෙන හින්දා මෙතනට දාගන්න. ඒක දිහා බලාගෙන අතන type කරන්න දැන් බලන්න ඉන්නේ. ඔය විදිහට දැන් type කරන්න තියෙනවා. ඕනනම් type කරන්න ලේසි ඉන්නේ ඒ විදිහට. ඕනොත් කැමති විදිහට type කරගන්න. ටයිප් කරලා පස්සේ ඔයගොල්ලෝ ආපහු යන්න තියෙන්නේ ඔයගොල්ලෝ Chrome browser එකට ගියාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉන්නේ මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ chat එක load වෙනවා මෙතන බලා ගන්න පුළුවන්. සාමාන්‍ය පොඩි process එකක් කරනවා මෙතන. පොඩි කෝඩ් ටිකක් කරලා මෙතන process එක නම් මම පොඩ්ඩක් මේ වීඩියෝ එක කට් කරලා අරන් දින්නේ. ඊට ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ chat එක බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඔයගොල්ලෝ කැමති එක්කෙනෙක් මෙතන select කරලා අරගන්න. මම දැන් එකක් select කරලා අරගන්න. මෙතන මම ගියා profile icon එක click කරලා පස්සේ මේ ළඟ DP එක මේ විදිහට මට දැන් කැමති විදිහට මේක screenshot එකක් ගහ ගන්න පුළුවන්. මේ එක විදියක් තව විදියක් තියෙනවා. ඒක නම් දෙන්නේ Chrome browser එක කියලා WhatsApp DP download කියලා search කරාම ඒකනේ උඩම link එක click කරලා ගියාට පස්සේ ඒකේ ඕගොල්ලන්ට DP එක ගන්න ඕන එක්කෙනාගේ profile එක phone number එක දැන් type කරලා පස්සේ ඒගොල්ලන්ගේ DP එක profile picture එක එතනට යනවා. ඒක විදියක් මේ විදිහට ලේසි. මොකද online ගිහිල්ලා WhatsApp web එක search කරාට පස්සේ ඕගොල්ලන්ගේ account එක එවෙලම එනවා. මේකින්ද මේක ලේසි නෝනම් කිය. මේක දැන් මට ඕන දේ crop කරලා හදාගත්තා. ඔය විදිහට තමයි ඒක screenshot ගන්න තියෙන්නේ. Other video, please subscribe and share. Next video soon.